කුමාරි කියලා කෙනෙක් හිටියා එක ගමක. හරිද? මට තේරෙන්නේ ඉතින් මං කියන්නේ සරල විදියට. මේ ඊට පස්සේ මෙයාට ගෙදරට එනවා. ඒ කියන්නේ හාමුදුරුවෝ කෙනෙක් හැමදාම ඒ කියන්නේ අර දානේ වළඳිනවා වගේ කෙනෙක් එනවා ගෙදරට. ඊට පස්සේ මෙයා ප්‍රශ්න කරනවා බුදු බව ලබාගන්නේ කොහොමද කියලා. හරිද? එයාට බුදු වෙන්න ආසාවක් තියෙනවා. ඊට පස්සේ එයා ඒක හැමෝගෙම අහනවා. ඊට පස්සේ ඒක අයියෙන් කියන්නේ. කියන අහනවා ඉතින් එහෙම වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මෙයාට තියෙන්නේ ගෑනු ආත්මයක්නේ. බුදු බව ලබන පිරිමි ආත්මයක් වුණ. ඊට පස්සේ ගෙදරට වඩින හාමුදුරුවෝ කියනවා මේක බුදුහාමුදුරුවන්ගෙන් අහන්න ඕනි කියලා එහෙම වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අබතෙල් පූජා කරනවානේ. ඊට පස්සේ අබතෙල් ගෙනල්ලා ඊට පස්සේ කියනවා අබතෙල් නැලියක් අරගෙන එන්නේ හැම තැනටම ගිහින් මේ අර පිරිමි ආත්මයක් ලබන්න මෙයාට මේ අර පිරිමි කෙනෙක් නෑනේ. හරිද? ඊට පස්සේ මේ මදී නයනනේ. වීඩියෝ කරලා දාන්න එපා. දැන් මේක කොහොමද දානවා? පිස්සුද? අපි බලමු කට්ටිය මොනවද කියන්නේ කියලා. මේ ඊට පස්සේ මම දැන් අර අබතෙල් අබතෙල් පූජා කරන්න අබතෙල් නැලියකට දාලා පූජා කරන්න කියනවා. හරිද? ඊට පස්සේ හේතුව අහනවනේ මෙයා එහෙම කරන්න කියලා. ඊට පස්සේ කියනවා මෙයාට ඒකට පිරිමි කෙනෙක්ගේ කටින් පිට වෙන්න ඕනේ කියනවා මේ බුදු බව ලැබෙන්න ඕනේ කියලා. පිරිමි කෙනෙක් කියන්න ඕනේ කියනවා. හරිද? ඒකට යාර ඒ කියන්නේ කසාද බඳලා එයාගේ ස්වාමි පුරුෂයාගේ කටින් තමයි ඒක කියවෙන්න ඕනේ. හරිද? එයාට ඉතින් මනසෙක් නෑනේ. ඒක කියන්න. එයා වැඳපු කෙනෙක් නෙමෙයිනේ. ඊට පස්සේ මෙයා ඒක කියනවා. එහෙම කෙනෙක් නෑ කියලා. ඊට පස්සේ කියනවා මේ එහෙම කෙනෙක් නැත්තේ හොයාගෙන යනකොට එහෙම කෙනෙක් ලැබෙනවමයි කියලා කියනවා. හරිද? ඊට පස්සේ මෙයාට අබතෙල් නැලියෙන් ටිංග අරගෙන යනවා හැමතැනටම. ඊට පස්සේ එක චූටි ගෙදරක වගේ මට තේරෙන විදියට කියන්නේ. කෙනෙක් ඉන්නවා ටිකක් අර දුප්පත් වගේ කෙනෙක්. ඊට පස්සේ මේ එයා ගෙදර ගිහලා එයා එනකොට ඉන්නවා ගෙදරට වෙලා. ඊට පස්සේ මෙයාව මේ කියන්නේ නිකන් වැඳලා වගේ තියා ගන්නවා. ඊට පස්සේ මෙයා හැම දෙයක්ම කරලා දෙනවා එයාට. කියන්නේ මේ ටිකක් හරි දුප්පත් වගේ කෙනෙක්. මේ කරලා දීලා ඉවරලා කොමින් හරි මේ ඒත් හම්බෙන්නේ නැහැ මේ. ඊට පස්සේ මෙයාට හොඳ ගෙදරක් මේ වෙලා දෙවිවරු මෙයාට පහල කරලා දෙනවා අර ඒවට ආස කරන අර මිනිස්සයා. ඊට පස්සේ මෙයා අතරලා යනවා මේ කියන්නේ ඒවට ආස කරලා. ඒ කියන්නේ වෙන කෙනෙක් එක්ක. ඉන්න ගියාම ඊට පස්සේ එහෙම ඉන්න ගියාම ඒව ඔක්කොම නැති වෙනවා. හරිද? අරයට නැති වෙනවා. අරයා මේ ඉටි කුමරි හින්දා තමයි ඒ දෙක ඔක්කොම පහල වෙන්නේ. ඊට පස්සේ යාට නැති වෙනවනේ ඒවා. ඊට පස්සේ ආයිත් අරයා එනවා. ඊට පස්සේ ඔය හාමුදුරුවෝ දවසක් ආයිත් එනවා ගෙදරට. එතකොට අරයා නෑ. අර මෙයා ගිහලා උදව් කළා අර මනුස්සයාට ඔක්කොම කරලා ඔක්කොම සැප සම්පත් ලැබුණානේ. ඊට පස්සේ මෙයාව දාලා යනවනේ ඊට වඩා හොඳ කෙනෙක් ලැබෙනවා කියලා යාට. පිරිමි කෙනා. ඊට පස්සේ අර හාමුදුරුවෝ ආයි දවසක් ඒ ගෙදරට වඩිනවා. ඊට පස්සේ ඒක එයා දැකලා ආයෙලා බලන් ඉඳලා කියනවා මෙයා කියනවා එහෙම ගියා එහෙම කියලා අර දේවල් ඔක්කොම නැති කරනවා. අර තිබ්බ දේවල්. ඊට පස්සේ ආයෙත් මෙයා ගාවට එනවා අර ගිය මනුස්සයා. ඊට පස්සේ අර හාමුදුරුවෝ දෙක ගිහලා කියනවාද ඒ කතාවේ. මේ ඊට පස්සේ මෙයාම හිතලා කියනවා මං ආව ඔයාව හොයාගෙන ඔයාලට බුදු බව ලැබෙන්න ඕනේ කියලා. එයාගේ කටින් කියවෙනවා. ඊට පස්සේ දැන් එයාගේ අන්තිම මේවක තමයි ගෑනු ආත්මය. එහෙමද? එයා කවදා හරි කාලෙක ඇත්තටම බුදු බවත් ලබනවා ඇති නේද? ඒක තමයි ඉටි කුමරි කතාවේ. ඒක චොට්ට තේරෙන දෙයක් කිව්වේ අර. එහෙනම් වාට බොහොම ස්තුතියි.